ධම්මෝ සංවිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ අද දවසේදී මේ බෝධි පූජා පින්කම බාරගෙන ඒ පවත්වන්නේ පාසලේ 10 ශ්‍රේණියේ දරු දැරියන් එකතු වෙලා. දරුවනේ ඔබට යමක් මතක් කළොත් අපට ලැබිලා තියෙනවා මේ සංසාර ගමනේ හොඳ භවයක්. ඒ භවය තමයි මනුස්ස භවය. ඉතින් බුදුහාමුදුරු දේශනා කොට තිබෙනවා දුර්ලභංච manussත්තං මේ මිනිස් භව ලැබීම දුර්ලභයි කියලා. හැබැයි මිනිසෙක් වෙලා ඉපදුනාට විතරක් මදි. අපි හැමෝම ළඟ තියෙන්න ඕන මිනිස්කම කියන එක. අපි ඒ වගේ අපිට ළඟා කරගන්න ඕන ගුණාංග කීපයක් තියෙනවා. අපි ළඟ ඉස්සෙල්ලම තියෙන්න ඕන manussකම කියන එක. පාසල් දරුවෝ වශයෙන් ඔබ ළඟ වඩාගත යුතුයි හැදිච්චකම කියන එක. ගුණවත්කම කියන එක. උපත කියලා කියන එක තුලින් අදහස් කරන්නේ සමාජ පරිණාමයත් එක්ක මේක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. නමුත් අපි ඉපදුනා කියලා කියන්නේ මේ ලෝකේ දරුණුම වේදනාවක් අම්මට දීපු දවසේ. ඒ නිසා කවුරු හරි කෙනෙක් තමන්ගේ උපත සිහිපත් කරනවා නම් ආන්ගේ උපන් දිනේ දවසේ මේ ලෝකයේ දරුණුම වේදනාව දීපු අම්මගේ කකුල් දෙක අල්ලලා වැඳලා අපි මට සමා වෙන්න කියලා අම්මටත් ආශිර්වාද කරනවා නම් ඒ වගේම ඒ තැනට ශක්තියක් වෙච්ච තාත්තටත් ආශිර්වාද කරනවා නම් මං හිතනවා ඒක තමයි මේ ලෝකේ අපි බෞද්ධ වශයෙන් උපන් දිනේ සමරන හොඳම පිළිවෙත. මේ ටිබෙට් රටේ
ආධ්‍යාත්මික නායකතුමා වෙච්ච දලයි ලාමා නිර්වචනය කරන්නේ දුප්පත්කම කියලා කියන්නේ ඒක නෙවෙයි. මේ ලෝකයේ වැඩිපුරම දුප්පත් මිනිස්සු කවුද කියලා දන්නවද ඔයාලා? මේ ලෝකයේ වැඩිපුරම දුප්පත් මිනිස්සුලු සල්ලි තියෙන මිනිස්සු. ඒකට හේතුව ඒ මිනිස්සු කොච්චර අසරණයිද කියනවනම් ඒ මිනිස්සු ළඟ තියෙන්නේ සල්ලි විතරයි. ඒ මිනිස්සු ළඟ ඔය මනුස්සකම, හැදිච්චකම, අපේකම, ඥාතිකම, ගුණවත්කම මේ මොනවත් නැහැ. අපි ළඟ තියෙනවා අර සල්ලි තියෙන මිනිස්සු ළඟ නැති ගුණධර්ම ගොඩක්. ඉතින් මම යෝජනා කරන්නේ ආන්ගේ මානවීය ගුණාංග මේ ලැබිලා තියෙන මනුස්ස ජීවිතේ අපි ගොඩනගා ගන්න. අචිරං වතයන් කායෝ පඨවින් අදිසිස්සති. අචිරං කියලා කියන්නේ අයන්න දාපුවාම විශේෂණාර්ථයක් එන්නේ. චිරං කියලා කියන්නේ බොහෝ කාලයක්, අචිරං කියලා කියන්නේ කෙටි කාලයක්. ඒ කියන්නේ අපි ලොකු කාලයක් ජීවත් වෙන්නේ නැහැ. අපි ජීවත් වෙන්නේ ඉතාම කෙටි කාලයක්. හැම දිනාටම පින් ප්‍රාර්ථනා කරනවා, පින් සිද්ධ වේවා. විශේෂයෙන්ම ඔබ හැම දිනාටම විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ දීර්ඝායු සම්පන්නිය ලැබේවා.